කොහොම කොහමරි ඉතින් මේ කතාව පටන් ගන්න මගේ බර්ත්ඩේ එකේ කට්ටිය ගොඩක් කිව්වා ඉතින් කොහොම කොහමරි වීඩියෝ එක සෑහෙන කාලෙකින් ගෙනාවේ නැහැ කියලා. කොහොම කොහමරි ඉතින් සින්දුවක් දෙයක් කියලා අපි චූටියට පොඩි පන්සන්නයක් ගත්තා. කොහොම කොහමරි ඉතින් මේ දවස් ටිකේ ඉතින් වැඩිපුරම ගත කරේ සනායක ඉතින් යන්න පුළුවන් හැමතැනම ඇවිද්දා. සනාගේ ෆොටෝ ගන්නවා කියලා ඉතින් සනාගේ පොඩි වීඩියෝ කැල්ලකුත් ගත්තා. සනා ඒ සීන් එකට නම් පොඩක් මල පැනලා හිටියේ. සනා ඉතින් මොන වුණත් ඉතින් හොඳ ඒකානේ. කොහොම කොහමරි ඉතින් නාරදය ෆැමිලියත් එක්ක වන් ගෝල් පේස් යනවා කියලා අපි දිනටත් එන්නේ කිව්වා. කොහොම කොහමරි ඉතින් එතෙන්ට ගියා. සනාට ඉතින් පොඩි ක්‍රිකට් පාරකුත් ගන්න හම්බුණා. සනා ඒ සීට් එක ගන්න සෑහෙන සතුටින් හිටියේ. කොහොම කොහමරි ඉතින් සනා දන්න වැඩ කැලි ඔක්කොම දාලා ඉතින් හතර වටේ නෙළුවා. කොහොම කොහමරි ඉතින් සනාගේ වැඩේ බබා වෘතල කරන එක තමයි ඉතින්. සේ බබිත් සනාට එන ආදරේ. කොහොම කොහමරි ඉතින් ඊට පස්සේ අපි අයියලා තුන්දෙනාගේ බර්ත්ඩේ එකක් තිබ්බා. ඒකත් ඉතින් අපි කොහොම කොහමරි චූටියට සැමරුවා. කොහොමරි ඉතින් අපේ සෙට් එක මේ අද මැච් එකකට යන තමයි සෙට් වෙලා ඉන්නේ. ගෝල්ඩන් අයියා රට යන කලින් ගාව මැච් එකක් බලන්නකො ඉතින් අපේ සනා රෙඩි වෙලා ඉන්න විදිය. වෙනදා වගේම අද සනා ෆොටෝ ගන්නවා කියලා හිතන් ඉන්නේ. කොහොම කොහමරි ඉතින් යන ගමන් අපි මගදී ප්ලේන් එකක් ගාලා බනිස් ගෙඩියක් එහෙම කාලා තමයි ගියේ. අපි එතෙන්ට එනකොට අපේ අයියලා සෙට් එකේ එතෙන්ට ඇවිල්ලා පොඩි පැට්ටිස් පාරක්. ඔය දඩු පිටි ගාලා දුවන්නේ අපේ සනාලේ ටීම් එකේ කැප්ටන් තරංග අයියානේ. ආල පුරුදු කටහඬ නේද? ඔව් ඒ මම තමා. යාතප්පත්වයම කිරීමට මනෝජ්. පාන්දුවම කරා උඩ පද්දුවක් ලෙස ඇදියන්නේ. පාදම කරා. දර්ශනීය 6 පාරක්. මිඩ් විකට්ටරා නැවතත්. මේ ඉන්නේ අපේ කැප්ටන් ගෝල්ඩන් අයියා. කොහොම කොහමරි ඉතින් අපේ සෙට් එක නම් ග්‍රවුන්ඩ් එකම පිස්සු වැට්ටුවා. පන්දු යෑමට තීරණය කරනවා. කෙලි කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ පිටිකරුවාට. පහරක් යොමු කරමින් ඉටි ලකුණක් ලබා ඉස්මාල් දැන් ගහපන් මේ අවස්ථාවේ සුකුන් කොහොම කොහමරි ඉතින් අපි දිනන්න ඔන්න මෙන්න දීදි ක්‍රිස්ම අවුට් වුණා. දැන් ඉතින් අපි එකම බලාපොරොත්තුව සංකయ్య තමයි. දෙදහස් 23 වර්ෂයේ සාමාජික සාලුපත් තරගාවලියේ හොඳ පිටිකරුවාට සම්මානය ලබාගත් බව. ස්ටේට් කවුපාර ගෝල්ඩන් නේ කොහොමද අපේ ජයග්‍රහණය? නියමයි යා නියමයි. කොලැබරේෂන් කණ්ඩායමේ දින්න කොල්ලා. ආදරේ අපේ උන් දිනු. කොහොම කොහමරි ඉතින් වැඩකාරයෝ ගොඩක් ඉන්න ටීම් ගොඩකට ගහලා අපේ කට්ටිය මේ අවුරුද්දේ කප් එක ඉස්සුවා. කොහොම කොහමරි ඉතින් මේක තමයි ගෝල්ඩන් අයියාගේ නායකත්වයෙන් ගහන අන්තිම ටූර්නමන්ට් එක. මොකද ඉතින් අපේ ගෝල්ඩන් අයියා රට ගියානේ. කොහොම කොහමරි ඉතින් ශූරතාවය ගත්ත එක නම් ගෝල්ඩන් අයියාටයි අපිටයි පට්ට සතුටුයි. Golden Goose Fire Madushan Ismail Madusaka Sadun කොහොම කොහමරි ඉතින් දන්නේම නැතුව අද දවසක් ඉවර වුණා. දැන් ඉතින් තියෙන තැයි ගන්න සීන් එක තමයි. බැට්ස්මන්. කවුරු ඒ කියලාද හිතන්නේ? විසාරවාද මියුලවන්න. Navigation කණ්ඩායමේ ක්‍රිස්මල් අපේ ගෝල්ඩන් අයියා රට යනවා කියලා කිව්වනේ. ඊට පස්සේ ඉතින් අපි ආව ගෝල්ඩන් අයියා රට යවන්න කියලා. ගෝල්ඩන් අයියා කරන කින හැම වැඩම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කළා. මෙරට ගුවන් යානයකින් පිට රට යවුවා. කොහොම කොහමරි ඉතින් අපේ හිටපු කැප්ටන් ගෝල්ඩන් අයියා රට ගියා කියලා අපිට ක්‍රිකට් අතාරින්න බෑනේ. ඊට පස්සේ අපි මැච් එකක් දාගෙන ගියා ශ්‍රී ලංකරන්න. අපි ගියපු ග්‍රවුන්ඩ් එක නම් පට්ට ලස්සනයි. ක්‍රිස් මාලියා තමයි සෙට් කරේ. ග්‍රවුන්ඩ් එකට බහලා ඕවර් 5 ශ්‍රී ලංකරන්න උනේ වහින්න ගත්තනේ මාර විදියට. කොහොම කොහමරි ඉතින් ක්‍රිස් මාල්ගේ වාහනේට වෙලා අපි ටිකක් කියලා හිටියා වැස්ස පායනවාද කියලා බලන්න. පායන පාට ළඟ පාතකවත් පේන්න තිබ්බේ නැති හින්දා ඉදිරිනේ කරා කොහොම කොහමරි ඉතින් ඉමේසියවයි සඳනෝයි අපි එතන තෙමෙන්න දාලා ක්‍රිස් මාලියායි සනයි එක්ක ඉන්ඩෝර් බැඩ්මින්ටන් පාරක් ගහන්න යනවා කියලා. කොහොම කොහමරි ඉතින් එතෙන්ට ගියාට පස්සේ බැඩ්මින්ටන් රැකට් ටික හොයාගන්න නැහැ කියන්නකෝ. ඊට පස්සේ ඉතින් අපි තීරණය කරා කොහොම කොහමරි ඉතින් ජිම් එකට යන්න. කොහොම කොහමරි ඉතින් ක්‍රිස් මාල් තමයි අපේ ජිම් එකේ කෝච්. අද ඉතින් මොනව කරන්න වෙයිද දන්නේ නැහැ. කෝච් කියන විදිහට තමයි ඉතින් හැමදේම කරන්න ඕනේ. කොහොම කොහමරි ඉතින් කෝච් කියන විදිහට මමයි සනයි වැඩේ පටන් ගත්තා. ඔන්න බලන්නකෝ අපේ සනා
කොහොම කොහමරි ඉතින් අද කතාව පටන් ගන්න නම් 2012 12 වෙනි මාසේ 12 වෙනිදා වෙච්ච ලෝක විනාශයෙන් පස්සේ ඉතුරු වෙච්ච අපේ 19 වෙනි සතවර්ෂයේ 20 වෙනි සතවර්ෂයේ මගේ යාළුවොත් එක්කලා දඩිබිඩි ගාලා කට්ටිය මේ කාල කරලා ලෑස්ති වෙන්නේ අපි සෙට් වෙන්න දාගත්ත තැනට යන්න. අනේ මහතුනේ කොහොම කොහමරි ඉතින් අපි යන්න තීරණය කරේ බස් එකේ යන සල්ලිත් එපැයි කීයක් හරි හොයාගන්නත් ඕන. දඩිබිඩි ගාලා පාරට බහැලා අත දික් කරා විතරයි. මගේ 19 වෙනි සතවර්ෂයේ 20 වෙනි සතවර්ෂයේ යාළුවෝ ටික පුළු පුළුවන් විදිහට කී හරි දුන්නා බස් එකේ යන්න. සනා පුතා ඔන්න මාළි දුන්නා. කොහොම කොහමරි ඉතින් කට්ටියම දීපු ආධාර වලින් බස් එකේ ටිකට් අරන් අපි අදාළ පොට් එකට යන්න තමයි මේ හදන්නේ. නරා අනේ අය අම්බලෙන් දාන්න අයියේ කොහොම හරි යන්තම් බැහැගත්තා කොහොම කොහමරි ඉතින් බස් එකකින් බහැලා යන ගමනුත් අපි එන විනෝදෙන් ගියේ. කොහොම කොහමරි ඉතින් කට්ටිය දන්නේම නැතුව අපි අද සෙට් වෙන තැනට ආවා. එතන නම් පට්ට ලස්සනයි කියලා වැඩක් නැහැ සුපිරි තමයි ඉතින්. කොහොම හරි ඉතින් අපි එතෙන්ට එනකොට අපේ 19 වෙනි සතවර්ෂයේ යාළුවෝ සෙට් එකක් එතෙන්ට ඇවිල්ලා හිටියේ. අපි ටිකක් පරක්කුත් වෙච්ච හින්දා දඩිබිඩි ගාලා අපි කොහොම හරි එතෙන්ට රිංග ගත්තා. කොහොම හරි ඉතින් අපි එතෙන්ට යනකොට ලස්සන සින්දු ටිකක් එහෙම දාලා වැඩේ පටන් ගන්න තමයි සූදානම්. කොහොම හරි දඩිබිඩි ගාලා ඉක්මනට ඇතුළට ගියාට මොකෝ අපි හිතුවේ අපි පරක්කුයි කියලා. හැබැයි තාම කට්ටිය ඇවිල්ලා නැහැ. තව කීප දෙනෙක් එන්න ඉන්නවා. කොහොම හරි ඉතින් ඉතුරු කට්ටිය එනකම් අපි පොඩි ජොලියක් දාන්න කියලා තමයි හැදුවේ. කොහොම හරි මේ වෙඩෙත් නියමිට නැගලා ගියා. කොහොම හරි සෙට් එක ආවට පස්සේ සයිඩ් එකෙන් සෙට් එකක් දාගෙන 2012 වෙච්ච ලෝක විනාශයේ ශෝකේ පළ කරලා අපි වැඩේ පටන් ගත්තා. කොහොම හරි කට්ටියටම ගානට සෙට් එකගෙන එනකොට අපේ ආරම්භක ගායකයා වැඩේ පටන් ගත්තා. සනාගෙන් පස්සේ මයික් එක අතර ගත්තේ අපේ සිතුමා. ඒ වුණාට ඉතින් සනා වැඩේ අතරියෙත් නෑ. ගායකයෝ ටික සින්දු කියන අතරේ අපි බැස්ස වතුරට. කොහොම හරි ඉතින් අපේ සෙට් එක වතුරට බහැලා හොඳට නාගත්තා. ඔය අල්ල පනල්ලේ මාර වැඩක් නෙවුනේ. අපේ වතුරේ පීනන්න දන්නේ නැති කොල්ලෝ දෙන්නේ තුන් දිනක් හිටියා. උන් දෙන්න තුන් දිනක් ගිලිලා කියන්නකෝ. කොහොම හරි ඉතින් ඊට පස්සේ අපේ මුදවා ගැනීමේ කොල්ලෝ ටික ගේමට බැස්සා. වතුර ගිලිච්ච සෙට් එක ගොඩට අරගෙන කොහොම හරි ඒ කට්ටියට ප්‍රථම ආධාර දීලා ආයෙ අපි වතුරට බැස්සා. කොහොම හරි ඉතින් එතන වැඩ ටික ඉවර වෙලා අපි යන්න හදද්දී හන්දියේදී අපිට මැරපෙහාරයක් එල්ල වුණානේ. how do people do that අපි අතර ඕමුත් නෑ මල්ලි කොහොම හරි ඉතින් අපි එතනුත් බේරලා ඊට පස්සේ ගියේ පෙරිරයිලයි ගෙදර. කොහොම හරි ඉතින් අපි පොඩි ඩාන්ස් එකක් දැම්මා හිදිත්. පෙරිරයිටයි අවලට හැමෝටම නත්තල සුප්පතල මේ ඩාන්ස් එකත් එක්කන අපි ගිහින් එන්නම්. බයි.